සුබ දවසක්. අපි වෙනස් ලයිෆ් YouTube channel එකත් එක්ක එකතු වෙනවා ඔයාට. ඔන්න අද මම අරන් ආවේ ගොනිකා කොළ කැඳ එකක්. ඇඟපත වේදනාවට, හන්දි කැක්කුමට ප්‍රත්‍යක්ෂ ඔසුවක් වන ගොනිකා කැඩුම් බිඳුම් වෙදකමේදී මූලිකම ඖෂධයක් විදියට භාවිතා කරනවා. ජනප්‍රවාද එන විදියට ගොනු කෑ කොළ ගොනිකා විදියට තමයි පස්සේ කාතරත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. විටමින් A, B, C, D හා E, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට, කැල්සියම්, ෆොස්ෆරස්, khනිජ ලවණ වලින් පෝසන් මේ ගොනික කොළ මාංශ පේශී ලිහිල් කරන ගුණය යුක්ත නිසා වාත රෝග, සන්ධි රෝග, ස්නායු රෝග සඳහා ඉතාමත් ගුණදායක ඖෂධයක්. ඒ වගේම මුත්‍රා මාර්ග ආශ්‍රිත රෝග, මලබද්ධයට, ඒ වගේම මානසික රෝග, අමතක වීම බහුලව තිබෙන අයට මතක වර්ධක ඖෂධයක් විදියට ගොනික කොළ කැඳ එකක් විදියට හරි මැල්ලුමක් විදියට හරි භාවිතා කරන්න පුළුවන්. කැල්සියම් ගබඩාවක් වෙන මේ ගොනික කොළ යුෂ අණුකෝප භාගයක් කැල්සියම් පෙති 10කටත් වඩා වැඩි ගුණයක් තියෙනවයි කියලා ඔයාලා මීට කලින් දැනන් හිටියේ නෑ නේද? ඉතින් නිර්මාංශ බොහෝ දෙනෙකුට මේක හොඳ පණිවිඩයක් වේවි. ඝනකමින් යුතු පත්‍ර සහිත මෙම ගොනිකා ආධාරක භාවිතයෙන් තමයි ගොඩක් වෙලාවට කැලෑවල ගල් උඩ හරියන්නේ. පත්‍ර අග වායව මුල් තියෙනවා මේ වගේ ඒව තැනින් කඩලා පැල කරගන්නත් පුළුවන්. ඔය විදියට ගෙනාව ලප්පටි ගොනික දඬු ටික මං කඩාගෙන හොදලා කලින් ලෑස්ති කරලා තියාගත්තා. ඉන්පස්සේ ඒකට ඕනි කරන පොල් ටික ගාගෙන මිරිකගෙන ඔක්කොම දාලා ලිපෙන් තියලා පාන්දරම ගියා ඔන්න පාරට. බලන්නකෝ මේ ඉතින් ලෑස්ති වෙන්නේ හැමදාම ගන්න කැඳ ඕඩර් එකට කැඳ ටික දාලා ලෑස්ති කරලා තියන්න. ගොනික කැඳ එක නම් අර කරපිංච කැඳවල වගේ හාතවාරිය කැඳ එක වගේ තද කොළ පාටට නම් එන්නේ නෑ. පොඩ්ඩක් පාට ලා පාටක් ගැහෙනවා. ගොඩක් මෝරපුවගෙන් වගේ අහුනොත් නම් දුඹුරු පාටකට ගැහෙනවා. අපි සමහරක් වෙලාවට කලවම් කැඳ විදියට කොළ කීපයක් දාලා හදාගන්නවනේ කැඳ වර්ග. ඒ උනාට ගොනිකා කොළ කැඳ එකට තව දේවල් කලවම් කරලා හදන්න අමාරුයි. තිත්ත රසක් එකතු වෙනවා. ඒ නිසා මම නම් යෝජනා කරන්නේ ගොනික කොළ කැඳ හදනවා නම් ගොනික කොළ විතරක්ම අරගෙන තවත් දේවල් එකතු කරන්නේ නැතිව හදන්න කියලා. ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ බෝඩ් එක බලලා කැඳ එකක් බොන්න නතර කරන්නනේ. ඉතින් ගොනිකා කියන නම දැකපු ගමන් ගොඩක් දෙනා නතර කරලා කැඳ එකක් බීලමයි යන්නේ. මොකද මේ ගොනිකා කොළ කැඳ එකේ තියෙන ඖෂධීය ගුණය දන්න කියන කිසිම කෙනෙක් නම් මේ අවස්ථාව මගහැර ගන්නේ නැහැ. ඔය විදියට ඉතින් අද උදෙන්ම ඉර පායලා තිබුණට වැහිබර කාල ගුණයක් තමයි පරිසරයේ තිබුණේ. වැහි බලාකුළු එහෙට මෙහෙට නිරන්තරයෙන්ම එබිකම් කරන ගමන් හිටියේ. යායම වහගෙන ආව වැහි ඇඳිරිය එකපාරටම මේ හරියේදී කඩාගෙන හැලෙන්න ගත්තා. මොනා කරන්නද ඉතින්? වැස්ස නවතිනකන් බලන් හිටියා. මේ විදියට වැස්සට කැඳ බොන්න පුරුදු වුණ අය වැස්ස කියලා නෑ. අනිවාර්යයෙන්ම නතර කරලා කැඳ එකක් බීලමයි යන්නේ. ඉතින් ආයේ දවසක එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බුදු සරණයි ඔයාලට.